සමහර අයගේ යෝනි මාර්ගය ඉඩ මදි නම් මොකද කරන්නේ? තව යෝනි මාර්ගයක් ගන්න. ඒ යෝනි මාර්ගේ ඉඩ මදි නම් මයම්මල කියන්න බලන්න මොකද කරන්නේ? කපනවා මේක කෙලිම ඒ වෙලේ යොදන ෂණික කැපුම්. කතුරෙන් කෙලිම කපනවා චිරිස් ගාලා දෙපාරක් විතර. මම වැඩිපුර කියලා බෑ මන් දවසක් ඕක කියන්න ගිහින් නුවරපන්ති දික් ගාලා වටන එක. ඒක කියලා මං කිව්වා අයියෝ මේ ගෑනු ළමයි නම් මේ නේ මන් දන්නේ නැහැ මේවා කියනකොට hina හොඳට hina වෙවි හිටු පෙරිමි ළමෙක් අවිනාඩියෙන් ඌ දික් ගාලා වටන. ඌ හොඳට hina වෙවි තිබි. දෙන්නයි. දැන් ප්‍රසූත වෙලත් නැහැ එහෙම උච්ච ගෑණියෙකුත් නැහැ කවුරුත් නැහැ. කියලා විතරයි. දැන් ඒ ඇත්ත කියන්නේ මේ නුවර මෙහෙත් තුනද මන් දන්නේ කොහොම හරි නුවරපන්ති වුණා උක සංසාරේ මම ඉතින් පළවෙනි ළමයා මේ එහෙම වුණේ සමහරට මේ වෙන්ටිලේෂන් අවුල් කියලා AC එමත් පොඩ්ඩක් 26ට දාන්න කියලා මං හිතුවේ එහෙම කියලා දෙවෙනි එක දොක් කාලේ වැටිච්ච ඉතින් ඒ හින්දා තමයි අර රජයේ ඉස්පිරිතාල වල ඒ කාලේ දැන් නම් කොහමද දන්නේ දැන් ඉස්සර නම් මේ ඔය ඩිලිවරි එක වෙලාවේ ස්වාමි පුරුෂයාට ළඟ ඉන්න දෙන්නේ නැහැ. ඇයි? ඔක්කොටම කලින් පුරුෂයා රටේනවා. දැන් ගෑණි ඉන්නවා කොහොම හරි මේක කාගෙන දත් මිටි කාගෙන අල්ලගෙන අර උඩුබෙඩ යතට මෙලෝ රහක් නෑනේ. ඈ? ඉතින් නර්ස් කෙනෙක් උඩ පවන් ගහනවා. මේ අන්නේ වගේ ප්‍රායෝගික ගැටලු හින්දා පිරිමියට ඉන්න දෙන්නේ නැහැ. දැන් ඔය මේ ඉන්න දෙනවා හරි මොකක් හරි තියෙනවද කොහමද ප්‍රයිවට් එකක නම් යන්න පුළුවන්. හරි? ඒක අහලා තමයි කරන්නේ. ඊළඟට තම පිරිමිය කෑ ගහනවා. ඒ කියන්නේ දැන් ගෑනවා කියන ඌ කෑ ගහනවා. ප්‍රසූත වෙන්නේ නෝනට වේදනාවයි හඬයි නිකුත් වෙන්නේ මිනිහාගේ. වීඩියෝ එක මෙතන ඔඩියෝ එක එතන. අර ජැක් දෙක තැන් දෙකට වැදිලා තියෙනවා. ඔඩියෝ ජැක් එක වෙනම වීඩියෝ එක වෙනම.